සුබෝදෑසනක් ඕගොල්ලෝ හැමෝටම. ඉස්සෙල්ලා මම පෙන්නන්න ලස්සන සීඩ් ප්ලාන්ට් එකක්. මේක මේ සීඩ් එකකින් පිපිච්ච ලස්සන මලක්. මේ බලන්නකො මේ කලර් එක. තද දම් පාට. ඇත්තටම මම දැනුවත් නැහැ මේ බැංකුවක් පැලවලවත් මේ වගේ පාට මලක් තියෙන්නත් පුළුවන්. තියෙනවා නම් කවුරු හරි කමක් නැහැ. මට කමෙන්ට් එකක් දාලා හරි ඒක කියන්න. ඌත පාටක් නෙමෙයි. ෆස්ට් පර්පල් කලර් එකක් නෙමෙයි. තද දම් පාට. මේක තමයි ඉතින් සීඩ් වල තියෙන වෙනස. ලස්සන මල් බලන්න ඕන නම් සීඩ් වැඩිපුර හදා ගන්න ඕනේ. බලන්නකෝ. හරි එහෙනම් අද පැකේජ් එක පෙන්නන්න. ඉස්සෙල්ලාම තියෙනවා මෙන්න මේ දම් පාට එක මේක සීඩ් එකක්. මෙන්න මේ ප්ලාන්ට් එක තියෙනවා. මෙන්න මේ මල තියෙන. මේ දෙවෙනි මල. මේක පළවෙනි මල. මේ බලන්නකෝ. මේ බලන්න. මේක අවශ්‍ය කෙනෙකුට ගන්න පුළුවන්. මේක රුපියල් 2500යි. මෙන්න මේ කලර් එක හොඳට බලන්න. මේක ප්ලාන්ට් එක මේ කොලේ නම් චුට්ටක් විතර පණු එක කාලා මේක තියෙනවා. මේක වෙනම ගන්න පුළුවන් ගන්න කෙනෙකුට. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ලිවියම් රූබි පැලයක් කිව්වට ඒක මලකුත් තියෙනවා. මේ බලන්නකෝ. තියෙනවා. මේ ලිවියම් රූබි එක තියෙනවා. ඒකට ඒකයි පස්සේ තියෙනවා මෙන්න මේ ලිවියම් ඔරෙන්ජ් සීඩ් එක. පළවෙනි මල් කැකුලත් එක්ක ඒක තියෙනවා. ඒක බලන්න තේනවද ඒක? ඔස්මා චුට්ටක් ඉරුණත් එක්ක ඉරු ටික මේක ඊට පස්සේ ඒකටම තියෙනවා මෙන්න මේ ලිවියම් ඔරේන්ජ් කලර්. මේක පොඩි ටිකක්. මේ තුන වෙන රුපියල් 2250යි. අවශ්‍ය කෙනෙකුට ඕනනම් ගන්න පුළුවන්. ඊපස්සේ තියෙනවා මෙන්න මේකෙන් පැලයක්. මේ බලන්නකෝ. මේ මලේ කෙමින් පැලෙන එකක්. මේක සීඩ් දෙන්නේ නැහැ. කෙලින්ම ඔටෝම පැල තමයි එන්නේ මේ. බලන්නකෝ. හරි ලස්සනට මලක් පිපෙනවා. මේකේ මෙන්න මේක තියෙනවා. මේ බලන්නකෝ. මේ කට් කරගන්න පුළුවන් එකක්. අඩියක් විතර උස ප්ලාන්ට් එකක්. මේක මේ පළවෙනි මලේ මේ විදිහට මේ කොළේන පටන් අරන් තියෙන්නේ. මේක ඊට පස්සේ මේ බලන්න කණිත් මල පිපෙනවා. පිපෙන ගමන් තාම තියෙන්නේ. මේක තියෙනවා. මේක ඕන කෙනෙකුට රුපියල් 4500කට ගන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා මෙන්න මේ සීඩ් ප්ලාන්ට් එක. මෙන්න මේ බ්‍රවුන් සීඩ් එක තියෙනවා. මේකේ දෙවෙනි මල් කැකුලක් තියෙනවා. මේක තියෙනවා. ඊට පස්සේ එකට මෙන්න මේ බ්ලැක් සීඩ් එක තියෙනවා මේ. පේනවද? මේ ලොකු මලක් තියෙන්නේ. කොළේට වඩා මල ලොකුයි. මේ බලන්නකෝ. ඉතින් මේ දෙක ඕන කෙනෙකුට 2000කට ගන්න පුළුවන්. මේ දෙක 2000කට ගන්න පුළුවන්. මේක 4500යි. මේක 2500යි. මේ තුනම 2250යි. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.